ඒ සෙල්ලමේ හැටියට අම්මා ඇඳුම් ඇඳගෙන ඉන්නවා නම් මමත් ඇඳගෙන ඉන්නවා. අම්මා ඇඳුම් නැතුව ඉන්නවා නම් මමත් මගේ ඇඳුම් ඉවත් කරලා නිදා ගන්න ඕන. සමහර වෙලාවල් වලදී මමත් ඔහුට මගේ කාමරයට එන්න කියලා කතා කළා. මොකද මම හිතුවේ සුළු පියා ඒ දේවල් මට විතරයි කරන්න කියලා. ඇත්තටම මේ තරුණියගේ කතාව ඇහුවාම ඔයාට එයා ගැන තරහක් ඇති වෙන්නත් පුළුවන්. නැත්තම් අනුකම්පාවක් ඇති වෙන්නත් පුළුවන්. මම මේ සම්පූර්ණ සිදුවීම අද ඔයාට කියන්නම්. ඒ කාන්තාවගේ වචන වලින්ම මේ සිදුවීම කියනවා නම් මම හැදී වැඩුණේ අපේ ගමේ අපේ ගෙදර. මට සහෝදර සහෝදරියන් 3 දෙනෙක් හිටියා. සහෝදරයන් 2 දෙනෙක් සහ එක සහෝදරියක්. මම හැදී වැඩුණේ සාමාන්‍ය පවුලක වුණත් අපේ නිවස තුල විශාල අඳුරක් වේදනාවක් සහ කම්පනයක් තිබුණා. මාව හැදුවේ මගේ මව සහ සුළු පියා දෙන්න. මගේ ඇත්තම තාත්තා කවුද කියලා නැත්තම් ඔහු ජීවතුන් අතර සිටින බව හෝ මම දැනගත්තේ මට වයස අවුරුදු 11ක් වගේ වෙනකොට. මට මාස 5ක් වගේ වෙනකොට තමයි මගේ මව මගේ සැබෑ පියාව රවටමින් මගේ සුළු පියා සමග සම්බන්ධයක් පටන් ගෙන තිබුණේ. මගේ සැබෑ පියා රැකියාවට ගිය විට මගේ මව මේ මිනිසාව ගෙදරට ගෙන්වා ගත්තා. මගේ සුළු පියා මට එක එක දේවල් අරන් දුන්නා. රැයට මාව වඩාගෙන එහා මෙහා ඇවිද්දා. ඇත්තටම සුළු පියාට මගෙන් අවශ්‍ය දේ ලබා ගැනීමට ඔහු මගේ මව ඔහුගේ ග්‍රහණයට නතු කරගත්තා. මගේ සුළු පියා එක එක જાතියේ මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. මගේ මවටත් ඇගේම කම්පනයක් තිබුණා. ඒ තමයි අම්මා පොඩි දවස්වල එයාගේ මාමා කෙනෙක් එයාට ලිංගික හිංසා කළ බවට නඩුවක් තිබුණා. ඇගේ ඒ කම්පනයත් මගේ ජීවිතයට බලපෑවා. මගේ අම්මව සුළු පියාට ඉතා පහසුවෙන් රවටා ගැනීමට හැකි වුණෙත් ඒ නිසාමයි. මට වයස අවුරුදු 3 වගේ වෙනකොට මගේ අම්මා මට නිදන කාමරයට එන්න කියලා කියනවා. ඒ කතා කරන්නේ සෙල්ලමක් කරන්න කියලා. මට ඒ වයසේ ඒ දේවල් තේරෙන විදිහට අපි සෙල්ලමක් කළා. මං අම්මගෙන් අහනවා අම්මේ අද රෑ ඇඳුම් ඇඳගෙනද නිදාගන්නේ කියලා. ඒ සෙල්ලමේ හැටියට අම්මා ඇඳුම් ඇඳගෙන ඉන්නවා නම් මමත් ඇඳගෙන ඉන්නවා. අම්මා ඇඳුම් නැතුව ඉන්නවා නම් මමත් මගේ ඇඳුම් ඉවත් කරලා නිදා ගන්න ඕන. ඒ විදිහට තමයි මගේ අම්මයි සුළු පියයි මට උගන්වලා තිබුණේ. මගේ අම්මයි සුළු පියයි ළඟ මම නිදාගෙන ඉන්නකොට සුළු පියා මාව ස්පර්ශ කරනවා. ඒ වෙලාවේ අම්මා ඒ ගැන දැනගෙන හිටියද කියලා මම දන්නේ නැහැ. මට වයස අවුරුදු 5ක් වෙනකොට සුළු පියා තනියම මගේ කාමරයට එන්න පටන් ගත්තා. හැමදාම වගේ රැට ඔහු මට එක එක දේවල් කරා. ඒ දේවල් මට කෙලින්ම කියන්න බැරි දේවල්. මං ගොඩක් පොඩි හින්දා එයා මගෙන් වෙන වෙන දේවල් කරගත්තා. ඒ දේවල් මතක් වෙද්දි මගේ කටට තාම අප්පිරියාවක් දැනෙනවා. ඒත් ඒ වෙලාවේ මට තේරුමක් නැහැ. මම ඒකට කැමති වුණා. මට ඒක හොඳක් කියලා දැනුණා. මම හිතුවා ඇත්තටම මේක තමයි ආදරය කියලා. හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දුවත් එක්කලා කරන්නේ මේක කියලා ඔහු මට කිව්වා. ඔහු මගේ සැබෑ තාත්තා කියලා මම හිතාගෙන හිටපු නිසා මට ඒක සාමාන්‍ය දෙයක් විදිහට දැනුණා. මේ හිංසනයන් සිදු වෙද්දී එයා මට චොකලට් ගෙනල්ලා දුන්නා. මට වයස අවුරුදු 8ක් 9ක් වෙනකොට මගේ අම්මා මේ දේවල් එයාගේ ඇස් දෙකටම දැක්කා. එයා ඇස් ලොකු කරගෙන දොර ගාව ඉඳන් බලන් හිටපු හැටි මට තාම මතකයි. එයා හැමදේම බලන් ඉඳලා පස්සේ එතනින් යන්න යනවා. මගේ සුළු පියා සතියකට 3-4 වතාවක් මට ලිංගික හිංසා කළා. මම මේ දැනුණ සතුටට කැමති වුණ නිසා සමහර වෙලාවල් වලදී මමත් ඔහුට මගේ කාමරයට එන්න කියලා කතා කළා. අන්න එතනදී තමයි මට හැමදේම පාලනය කිරීමේ මානසික ගැටලුව ඇති වුණේ. අදටත් මට මගේ ජීවිතේ හැම දෙයක්ම පාලනය කරගන්න අවශ්‍යයි. මගේ අම්මට මේ දේවල් රහසක් විදිහට තබා ගැනීමට ඔහු මට ඉගැන්නුවා. මොකද ඒ ඉන්නේ ඒ කෝපයට සහ ඉරිසියාවට පත්වන නිසා. මම හැදී වැඩෙන විටත් ඇය ඊට දරුණු ලෙස මට පහර දුන්නා. ඔයාගේ අම්මා දැනගත්තොත් අපි දෙන්නටම ප්‍රශ්නයක් වෙයි කියලා මගේ සුළු පියා මාව බය කළා. සමහර වෙලාවට මගේ සීයා ආච්චි එනකොට අම්මා මට ගහනවා. ඔවුන් ඒක සාමාන්‍ය දෙයක් නිසා හැරිලා යනවා. අම්මා මේ සිද්ධිය හරියටම දකින දවසේ සුළු පියා හිටියේ මගේ ඇඟ උඩ. ඊට පස්සේ අම්මා ගොඩක් වෙනස් වුණා. ඇයි මට නොයෙකුත් නරක නම් වලින් කතා කරන්න පටන් ගත්තා. දැන් මේ ගෙදර මේ දේවල් සාමාන්‍ය නිසා මම සහෝදරයා මගේ මල්ලි සමගත් ඒ විදිහට හැසිරුණා. එතකොට මගේ සුළු පියා මට උගන්වපු දේවල් මගේ මල්ලිටත් මම කළා. ඒ වෙලාවේ මට වයස 8ක් 9ක් වගේ. මල්ලි මට වඩා අවුරුදු 2ක් බාලයි. මම ඒ ගැන අදටත් ලොකු වරදකාරී හැඟීමකින් ඉන්නේ.
මට වයස අවුරුදු 15 වෙදි මම සුළු පියාට කිව්වා මට මේ දේවල් බෑ කියලා. මගේ සහෝදරයා සමග ඒ කරන දේවලුත් මම නැවැත්තුවා. එතකොට මල්ලි මාත් එක්ක තරහ වුණා. මට තවදුරටත් මේ වගේ ජීවත් වෙන්න බැරි නිසා මම වයස 15 වෙදි ගෙදරින් පිට වුණා. සුළු පියා මගේ හැම බඩුවක්ම මිදුලට විසි කළා. මොකද මම ඔහුත් එක්කලා තිබුණ සම්බන්ධය නැවැත්තුව නිසා. එක දවසක් මගේ හොඳම එහෙලියක් මට කිව්වා මගේ උපන්දිනේට අපේ ගෙදර ආපු වෙලාවේ මගේ සුළු පියා ඇයව ඔහුගේ ඇඟ උඩ වාඩි කරවගෙන කරපු දේ ගැන මම ඒ වෙලාවේ හිතුවේ ඇය බොරු කියනවා කියලා. මොකද මම හිතුවේ සුළු පියා ඒ දේවල් මට විතරයි කරන්න කියලා. නමුත් ඔහු මගේ මිතුරියන් 3 දෙනෙකුටම අපේ ගෙදර ආපු වෙලාවල් වලදී මේ වගේ දේවල් කරලා තියෙනවා. ලිංගික හිංසාවල් කරලා තියෙනවා. පස්සේ මම වයස 15 16 කාලේ ගොඩක් බිව්වා. පාටි දැම්මා. ඒ කාලේදී මම දෙවතාවක් දූෂණයට ලක් වුණා. පස්සේ මගේ පාර වෙනස් වුණේ මගේ නැන්ද කෙනෙක් හින්දා. ඊට පස්සේ වයස 16 දී මට වයස අවුරුදු 20ක තරුණයෙක් මුණ ගැසුණා. ඔහු මට උදව් කළා. මම කොණ්ඩ මෝස්තර පාඨමාලාවක් හැදෑරුවා. වයස 19 දී මම නැවත අම්මලාගේ ගෙදරට ගියා. ඒ මාස 3කට එහි නවතින්න. එතකොටත් මගේ සුළු පියා මාව ස්පර්ශ කරන්න එක දේවල් කරන්න හැදුවා. ඒත් ඒ මොහොතේ මං ඒ දේවල් මග ඇරලා හිටියා. ඒ වයසේදී මට මගේ වර්තමාන සැමියා මුණ ගැසුණා. දැන් අපි අවුරුදු 16ක් එකට. මට වයස අවුරුදු 20 දී පළවෙනි ළමයා හම්බුණා. මගේ සුළු පියාට වසර 4.5ක සිර දඬුවමක් ලැබුණා. ඒ කරපු වැරදිවලට ඒ දඬුවම නම් හොඳටම මදි. ඒ මටත් මගේ එහෙලියන්ටත් කළ ලිංගික හිංසා හේතුවෙන්. මම මගේ කතාව TikTok වල කියන්න පටන් ගත්තා. ඒකෙන් මට දැනුණා මම තනි වෙලා නැහැ කියලා. දැන් අපිට උපකාරක කණ්ඩායමක් ඉන්නවා. අපි Zoom හරහා හම්බ වෙනවා. මට සමාජ සේවිකාවක් මුණ ගැසුණා. ඇය මට මගේ මවගෙන් නොලැබුණු ආදරය ලබා දෙනවා. මම මේ කතාව කියන්නේ ලැජ්ජාවකින් මං ගැනම. ඒත් මට වැරදුන තැන තව කෙනෙක් හදා ගන්නවා නම් ඒකයි මට ඕන කරන්නේ. ඒ වගේම තවත් එක්කෙනෙකුට හරි මේකෙන් උදව්වක් වෙයි කියලා මම හිතනවා. මෙවැනි දෙයකට මුහුණ දෙන අයට මට කියන්න තියෙන්නේ උදව් ඉල්ලන්න බය වෙන්න එපා. ඔබ ඉන්න පරිසරය ඔබ ගැන නොසලකනවා වෙන්න පුළුවන්. නමුත් ලෝකේ ඔබ ගැන සොයා බලන අය ඕන තරම් ඉන්නවා. මගේ TikTok එකේ කමෙන්ට් දකිනකොට මට හිතෙනවා මම පිස්සු කෙලින්නේ නැහැ. මම කියන්නේ ඇත්ත කියලා. මගේ පවුලේ අය මගේ ඇත්ත පිළිගත්තේ නැති වුණාට නන්නා දුන්නන අය මාව විශ්වාස කරනවා. ජීවිතය කියන්නේ ගමනක්. එතනදී ඔබ තනි වෙලා නැහැ. බය නැතුව ඉදිරියට එන්න. ඔයත් කාන්තාවක් නම් කිසිම තැනකදී දුර්වල වෙන්න එපා. ඇත්තටම මේ කතාව අහපුවාම මට ඔයාට කියන්න තියෙන්නේ කාන්තාවක් ගැහැණු ළමෙක් කියන්නේ ශක්තිමත් කෙනෙක්. ඔයාලා වැටිලා ඉන්නේ ඔයාලගේ හිත් වලින්. කවදාවත් කිසිම දෙයකින් පස්සට යන්න එපා. කාන්තාවක් කියන්නේ කවුද කියන එක ලෝකෙටම පෙන්වන්න. පොඩ්ඩක් හිතන්න. මොකද ඔය ගැහැණු ළමයින්ට කාන්තාවන්ට කරදර කරන්නේ කාන්තාවකගේ බඩෙන් එළියට ආපු පිරිමියෙක්මයි. තවත් සිදුවීමකින් අපි හම්බ වෙමු. මම නිරෝෂන්.